ඔන්න ඉතින් ඔයාලව හැමදෙනාම පිළිගන්නවා මගේ channel එකට. අද ඔයාලට මම පෙන්වන්න යන්නේ මෙන්න මේ වගේ ලස්සන රෝස මලක් හදාගන්න විදිය. ඉතින් මේ රෝස මල හදන්න අපිට අවුන කරන දේවල් මොනවද? මේ වගේ ලස්සන ෆිනිෂින් එකක් කොහොමද ගන්නෙ කියන එක තමයි අද වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම අපිට ඕන කරනවා පේස්ට් එකක්. ඉතින් ඒකට ඔයගලන්ට පුළුවන් ගන්න පාර්ච්මන්ට් එහෙමත් නැත්නම් ගම් පේස්ට් සහ මල් හදන පේස්ට් වර්ග තියෙනවා. ඒවා වුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අවශ්‍ය කරනවා රෝස පෙති කපා ගන්න අවශ්‍ය කරන කටර්. ඒ වගේම පෙන්සිල් ටූල් එකක් අවශ්‍ය කරනවා අපිට තුනී කරගන්න. කෝන් ෆ්ලවර් අවශ්‍ය කරගන්න. මොකද අර ඇලෙන බව නැති කරගන්න. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහට මැට් එකට කෝන් ෆ්ලවර් දාලා පේස්ට් එකත් හොඳට නීට් කරගෙන තමයි මේ විදිහට තුනී කරගෙන පෙටල්ස් කපා ගන්න යන්නේ. මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි ගන්න මේ පේස්ට් එක හොඳට ඇදෙන සුළු පේස්ට් එකක් වෙන එක හොඳට නීට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේ මල් පෙති වලින් ලස්සන රෝස මලක් හදාගන්න බෑ. ඉතින් රෝස මල් හදන කටර් සෙට් එකක් තියෙනවා සාමාන්‍යයෙන් වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ මම කපන කටර් එකේ. ඒකේ මම පොඩිම සයිස් එක, ඒ කියන්නේ ඔයගොල්ලෝ හදන මලේ සයිස් එක අනුව තමයි ඔයගොල්ලෝ කටර් එක තීරණය කරන්න ඕනේ. ඉතින් මම චුට්ටක් ලොකු මලක් හදන ඉඳන් පොඩිම කටර් එක නැතිව දෙවනි කටර් එක තමයි පාවිච්චි කරන්නේ. තව දෙයක් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අපි මේ මල හදන්න කලින් අපේ බඩ් එක හදලා ඒක වේලෙන්න තියාගන්න ඕනේ. ඒක හරිම වැදගත්. ඉතින් දැන් මම මේ පෙති ටික ඔක්කොම මේ විදිහට කපාගෙන ඉවරයි. ඉතින් ඔයගලන්ට මැට් එකේ වුණත් පෙන්සිල් ටූල් එකක් පාවිච්චි කරලා මේක තුනී කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ වගේ ෆෝම් පෑඩ් එකක් අරගෙන ඒක උඩිනොත් මේ වගේ ටූල් එකක් පාවිච්චි කරලා පෙත්ත තුනී කරගන්න පුළුවන්. කැමති විදිහකට කරගන්න පුළුවන්. ඉතින් පෙති ටික ඔක්කොම හොඳට තුනී කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු බඩ් එක වේලාසන. ඒ මම දැන් ඔයාලට කියන්නම් ආයේ මේ බඩ් එක හොඳට වේලෙන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් මල හදන්න ප්ලෑන් කරනවා නම් ඉස්සරින්ද සාමාන්‍යයෙන් මලේ බඩ් එක හදලා වේල ගන්න ඕනේ. ඉතින් ඒක ඒ මලේ බඩ් එක මත තමයි ඔයගොල්ලෝ ගන්න කටර් සයිස් එක තීරණය වෙන්නේ. ඒ වගේම බඩ් එක ලොකුවට හදාගෙන පොඩි පෙටල්ස් කපා ගන්න එපා. ඒකට දැන් බඩ් එකේ සයිස් එකට චුට්ටක් ලොකු වෙන පෙටල් කටර් එකකින් තමයි අපි මේ විදිහට කටර් එක කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මුලින්ම මම පෙති දෙකක් අලව ගන්නවා. පළවෙනි පෙති දෙක අලව ගන්නවා. ඊට පස්සේ මම රවුමට මේ පෙටල්ස් එක එක අරගෙන ඔයගලන්ට පුළුවන් වතුර පාවිච්චි කරන්න. එහෙම නැත්නම් එඩිබල් ග්ලූ එකක් පාවිච්චි කරන්න පුළුවන් මේ මල් පෙටල්ස් අලව ගන්න. ඉතින් පෙටල්ස් මෙහෙම විදිහට අලව ගන්නකොට සාමාන්‍යයෙන් පෙටල් 8ක් 9ක් අලව ගන්න පුළුවන්. ඒ කියන්නේ අර මෙහෙම පෙත්ත කොනට වතුර ටිකක් ගාලා ඊළඟ පෙත්ත මේ විදිහට අලව ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක හරිම ලස්සනට එන මලක්. ඉතින් ඕගලන්ට මේක කරලා බලන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම කරන විදිහට ඔයගොල්ලොත් කරලා බලන්න. ඉතින් රවුමට තමයි අපි මේ පෙටල්ස් ටික අලව ගන්න ඕනේ. අනිත් එක පෙටල්ස් හොඳට තුනී වෙලා තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මහතර ගන්නත් එපා. එතකොට මේ විදිහට ඕගලන්ට දැන් මලේ අපි ගන්න බඩ් එකේ ප්‍රමාණය ඉවර වෙනකන් එක පෙත්තක් මෙන්න මේ විදිහට පොඩ්ඩක් එළියට අරගෙන වතුර ටිකක් හරි ඉඩිබල් ග්ලූ එකක් හරි පාවිච්චි කරලා ගාලා මේ අලවගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඊළඟට දැන් තමයි ටිකක් වැදගත් කොටසකට එන්නේ. අපි හදාගත්ත ඉස්සෙල්ලාම මැද කොටස. ඉතින් මේ මැද කොටසට අවශ්‍ය කරන පොඩි කට එකේ පෙති ටික ඕගොල්ලෝ මම අර කරපු විදියට අලව ගත්තා නම් දැන් ඒකේ වැඩ කොටස ඉවරයි. ඊට පස්සේ අපි ඊට වඩා චුට්ටක් ටිකක් ලොකු කටර එක අරගෙන පෙති කපා ගන්න ඕනේ. ඒකෙන් අපිට පෙති ඕන කරනවා 3ක්.
ඒ වගේම තව එක හා සමාන පෙති 6ක් ඕන කරනවා. ඉස්සෙල්ලාම අපි 3ක් අලව ගන්නවා. ඊට පස්සේ ඊළඟ 3 අලව ගන්නවා. එම තමයි යන්නේ. සාමාන්‍ය රෝස මලක් අදිනකොට පෙති 3 3 5 කියන කැටගරියකින් තමයි අපි සාමාන්‍යයෙන් අලව ගන්නේ රෝස මලකට. ඉතින් ඒක සාමාන්‍ය ප්‍රමාණය. නමුත් ඔයාලට අවශ්‍යයි නම් වටේට ওই විදියට පෙති මෙහෙම මම කරනා වගේ කරගෙන යන්නත් පුළුවන්. ඉතින් පොඩ්ඩක් පෙටල් එක වේල ගන්න චුට්ට වෙලාවක් නැත්තම් අලව ගන්න අමාරුයි. ඒ වගේ මේ රෝස මලක් හදනකොට වැදගත් දෙයක් තමයි ඒකත්. ඒ කියන්නේ පෙති චුට්ටක් විතර වේලෙන්න ඕනේ. නැත්තම් ඇත්තටම අපිට මේ අමාරුයි අලව ගන්න.